අවුරුදු 20-25 වගේ වෙද්දී ඔයාගේ ඇචීව්මන්ට් වලට යන්න තියෙනවා නම් කියන්නේ තමන්ගේ හීන ගොඩක් අඩු වයසින්ම සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපි හැමෝම ඒකට ගොඩක් කැමතියි. ඉතින් මේ දේ කරන්න නම් ඒ කියන්නේ මේ ඇචීව්මන්ට් අපි සම්පූර්ණ කරගන්න නම් මේ වෙද්දී අපිට 80%ක්ම නැත්නම් 90%ක් විතරම ඕන වෙන්නේ සල්ලි. ඉතින් ඒකේ අය අහන්න දෙයක් නැහැ. ඉතින් සල්ලි මූලික කරලා මම කතා කරනවා නෙවෙයි. ඉතින් අපිට සල්ලි නැතුව අපේ හීන වලටත් යන්න බැරි කතන්දරයක් මෙතෙන්දී අපිට තේරෙනවා. ඉතින් ඒක හැමෝටම පොදුයි. ඉතින් මෙන්න මේ සල්ලි එහෙම නැත්නම් අපි මෙන්න මේ සල්ලි වටේට ගෙන්න ගන්න අපේ තියෙන්න ඕන පුරුදු මොනවද කියලා තමයි අද මම කතා කරන්න හදන්නේ. ඉතින් මෙතෙන්දී මම පුරුදු පහක් ගැන සම්පූර්ණයෙන් කතා කරනවා. ඉතින් මේ පුරුදු පහ ඔයාගේ ජීවිතේට ඔයා එකතු කරගන්න ඔයාට ටිකක් වෙනස් විදියට ඔයාගේ ලයිෆ් එක එතනින් එහාට ගෙනියන්න chance එකක් හම්බ වෙයි. ඉතින් මේ වගේ දේවල් තමයි මේ YouTube channel එකෙන් මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම share වෙන්නේ. ඉතින් මේ YouTube channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ දියුණුව ඉක්මනින්ම හදා ගන්න ඕන. ඉතින් අපි බලමු අද මම මේ කතා කරන පුරුදු පහ මොනවද? මේ පුරුදු පහෙන් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන පුරුද්ද අන්තිමට මම කියන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. පොඩි මතක් කිරීමක් තියෙනවා මම මේ වෙද්දි සම්පූර්ණ Binance Spot Trading වලින් පටන් ගන්න Binance Future Trading වෙනකම් free course එකක් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් එනේ course එක අදම බලන්න පටන් ගන්න මම පහල comment section එකේ දාලා තියෙන ඒ course එකේ link එක ඒකේ සම්පූර්ණ playlist එකක් තියෙන YouTube එකේමයි තියෙන YouTube package එකක් තියෙනවා. ඔයාලට free access කරලා 100%ක්ම free බලන්න පුළුවන්. මම ඒකේ link එක පහල description එකේ වගේම comment section එකේ දාලා තියෙන අදම බලන්න. ඒ වගේම මගේ Telegram channel එකේ link එකත් මම පහල comment section එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒකටත් කැමති කෙනෙක් ඉන්නවා නම් join වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියවන අද මම habits පහක් ගැන කතා කරනවා සම්පූර්ණයෙන්ම. ඒකේ පළවෙනි හැබිට් එකේ ඉඳලා දැන් මෙතනින් එහාට මම කියන්නම් මේ දේවල් අනිවාර්යෙන් හරියට ඇප්ලයි කරගන්නවා. වීඩියෝ එක බලනවා කියන්නේ මම දන්නවා ඔයාට මේවා ඇප්ලයි කරගන්න පුළුවන් වගේ මේ ඔයාට සෑහෙන්න අනිවාර්යෙන්ම වැඩ කරයි. ඔයාව කෝටිපති කරන මේ පුරුදු වලින් ඔයා පළවෙනියටම ඉගෙන ගන්න ඕන වගේම මම සාමාන්‍යයෙන් මටම ඇප්ලයි කරගත්ත පළවෙනි පුරුද්ද ගැන තමයි ඔයාට කියන්න හදන්නේ. ඉතින් මේ පුරුද්ද කොච්චර වැඩ කරනවද කියලා එතනින් පස්සේ ඔයාට හිතා ගන්න පුළුවන්. ඉතින් පළවෙනිම පුරුද්ද තමයි ඔයාගේ ෆස්ට් ස්ටෙප් එක නැත්තම් පළවෙනි පියවර ඔයා අදම තියන්න ඕන කියන එක. ඒ කියන්නේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට මොකක්ම හරි අයිඩියා එකක් තියෙනවා නම් ඒකේ ෆස්ට් ස්ටෙප් එක ඔයා අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මේක කොච්චර වැඩ කරන පුරුද්දක්ද නැත්තම් අපිට ඇප්ලයි කරගන්න ඕන දෙයක්ද කියලා මගෙන් අහුවොත් මාවම එක්සැම්පල් එකකට අරන් මම ඔයාලට කියන්නම්. මම 2021 වගේ වෙද්දී කිසිම දෙයක් තිබ්බ නැති හරියට නෙට්වර්ක් කනෙක්ෂන් එකක්වත් තිබ්බ නැති පැත්තක හිටපු ඒ වගේම ජස්ට් එක මොබයිල් ෆෝන් එකකින් මේ ඔන්ලයින් earn කරන්න වගේම මේ ඔන්ලයින් ෆීල්ඩ් එක ඇතුළට ආව කෙනෙක්. එතනින් පස්සේ ඒ තිබුණු මොබයිල් ෆෝන් එකෙන් විතරක් මම සම්පූර්ණයෙන්ම මගේ ඔන්ලයින් මාකටිං පැත්ත ඒ වගේම එතනින් හරි ගිහම ඔයාලා මේ දකින YouTube channels තව සෑහෙන දේවල් ගොඩක් බිල්ඩ් කරගත්තා. ඉතින් මේ හැම දෙයක්ම බිල්ඩ් කරගත්තා ජස්ට් එක මොබයිල් ෆෝන් එකකින් විතරයි. ඒ වෙද්දී මට තියෙන එක මොබයිල් ෆෝන් එකක් විතරයි. මට තව දේවල් ගොඩක් එකතු කරගන්න නැතුව මේකට එන්න බෑ කියලා මම හිතලා මොකක්ම හරි හේතුවක් ඒක උඩට දාලා මම පළවෙනි ස්ටෙප් එක තිබ්බේ නැත්නම් ඒ දවසේ අද මම මෙතන නෑ. සාමාන්‍ය මම සාම්ප්‍රදායික ක්‍රමයටම යනවා වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ඉන්නවා කියන්නේ මම කියන්නේ මම ලොකු තැනක ඉන්නවා කියලා. හැබැයි මට මේ වෙද්දි මට වගේම සම්පූර්ණ මගේ පවුලටම ඕනම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක මම ඉන්නවා. ඉතින් ඒක මට ලොකු දෙයක් විතර මම දකින නිසා තමයි මම එක්සැම්පල් එකකට අරන් මම ඔයාලට මේ ෆස්ට් හැබිට් එක ගැන කිව්වේ. මේ ෆස්ට් හැබිට් එක ඔයාට කොච්චර හොඳයිද කියලා කියනවා නම් මේක ඔයා අදම කරොත් සමහරක් වෙලාවට අවුරුදු 10කින් ඔයාගේ ජීවිතේට ළඟා වෙන්න තියෙන දේවල් තව අවුරුදු 2-3කින් ඔයාගේ ජීවිතේට ළඟා වෙන්න උනත් පුළුවන්. ඉතින් ඒක ඔයා ඇප්ලයි කරලා ඔයා වැඩ කරන එකම තමයි ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි අද දේවල් අදම ඔයා කරන්න ඕනේ. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට මොකක් හරි තව දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා නම් දෙකම බැලන්ස් කරන්න බෑ කියලා හිතනවා නම් එහෙම දෙයක් නෑ. ඒක හරියට නිකන් ඔයා බිසි ඔයාට තව කෙනෙක්ට ටයිම් එකක් දෙන්න බෑ කියනවා වගේ දෙයක්. මොකද ඉතින් ඔයා කොච්චර බිසි නැති කෙනෙක් වුණත් ඔයාට සාමාන්‍ය තව කෙනෙක්ට ටයිම් එකක් දෙන්න ඕනේ නෑ කියලා හිතුනොත් අනිවාර්යයෙන්ම ඔයත් එකයි මාත් එකයි අපි ටයිම් එකක් දෙන්නේ නැහැ වගේම අපි ඒ කෙනාව ඉග්නෝර් කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔයාගේ පළවෙනි ස්ටෙප් එක තියන්න නැතුව ඔයා එකට හේතු දෙනවා නම් ඒකත් ඒ විදියමයි. ඉතින් ඒක නිසා ඔයාගේ පළවෙනි ස්ටෙප් එක ඔයා අදම තියන්න ඕනේ. ඉතින් මෙන්න මේ හැබිට් එක ඔයා කරොත් ඔයාගේ අවුරුදු 20-25 වෙද්දී තියෙන හීන ගොඩක්ම ඉක්මනට ඔයා කරගන්න පුළුවන් වෙයි. දෙවනියට ඔයාව ඉක්මනටම කෝටිපති කරන හැබිට් එක නැත්තම් මේක ඇටිටියුඩ් එක කියලා කියන්න පුළුවන්. මේ ඇටිටියුඩ් එක මොකක්ද කියලා දැන් මම කියන්නම්. මේක තමයි ෆ්‍රී ටයිම් එක ඔයාට පුළුවන් තරම් දේවල් ඔයාටම ඇප්ලයි කරගන්න එක. මොකක්ද මේක? ෆ්‍රී ටයිම් එක පුළුවන් තරම් දේවල් ඔයාටම ඔයා ඇප්ලයි කරගන්න එක. ඉතින් මේක ඇයි වැදගත් වෙන්නේ? මේක කොහොමද අපිට කරන්න පුළුවන් වෙන්නේ? ඉතින් දැන් ඔයාට තියෙන පළවෙනිම දේ තමයි වාක්‍යයයි ෆ්‍රී ටයිම් එකක් තිබ්බේ නැත්නම් මොනවා කරත් වැඩක් නැහැනේ. අපි වැඩ කරලත් අපිට නිකන් ඉන්න තියෙනවා නම් වැඩක් නැහැනේ. අන්න ඕක ඔයා අනිවාර්යෙන්ම කියනවා.
ඉතින් ඔයා වැඩ කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් හිතමුකෝ ඔයා සාමාන්‍යයෙන් අවුරුදු 19ක 20ක කෙනෙක් ඔයා සාමාන්‍ය ඉන්ටර්න් වගේ ඉන්න කෙනෙක් නම් ඉතින් මම දන්නවා ඔයා සාමාන්‍යයෙන් දැන් වැඩ කරනවා. හිතන්න ඔයා කොහේ හරි වැඩ කරනවා. මේ වැඩ කරන එකෙන් එහාට ඔයා දෙයක් කරන්න නැති නිසාම තමයි ඔයාගේ ජීවිතේට ඉක්මනට එන්න තියෙන දේවල් ගොඩාක්ම කල් යන්නේ. ඒ කියන්නේ මෙතනදී වෙන්න ඕන දේ තමයි ඔයාට ෆ්‍රී ටයිම් එකක් තියෙනකොට මේ ෆ්‍රී ටයිම් එකේ ඔයාට ඇචීව් කරගන්න දේවල් ගොඩක් තියෙනවා නම් තව ස්කිල්ස් ඒ වගේම එතමුත් එහාට ගියාට පස්සේ තව ගොඩක් දේවල් ඔයා පුළුවන් තරම් ඔයාගේ තුලින් හදාගන්න බලාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඒකට ඕන වෙන මූලික අඩිතාලම ඔයාටම ඔයා ඇප්ලයි කරගන්න ඕනේ. නැත්නම් ඔයා එඩිටර් කෙනෙක් කියලා හිතමුකෝ. ඔයා එඩිටින් ජොබ් එකක් කරන කෙනෙක් නම් එඩිටින් ජොබ් එකට අමතරව ඔයා හිතන්න ඔයා ජොබ් එකක් කරන්නේ. එතකොට ඒ ජොබ් එකට අමතරව එඩිටින් ජොබ් එකටත් එහා ගිහිල්ලා ඔයාට වෙන මොනවා හරි දේවල් ටිකක් කරන්න තියෙනවා නම් ඒකට අදාළ කරන ක්වොලිෆිකේෂන් ටික දැන් පුළුවන් විදිහට හදාගන්න බලන්න. නැත්නම් ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ වැඩේ හරියටම ටයිම් එකක් තියාගෙන ඉවර කරලා ඊට පස්සේ හම්බෙන ෆ්‍රී ටයිම් එකේ තව දේවල් ඉගෙන ගන්න. මෙන්න මේක තමයි දෙවනියට ඔයා ඇති කරගන්න ඕන පුරුද්ද. ඉතින් මෙන්න මේ පුරුද්ද කොච්චර වැදගත්ද කියනවනම් මට මම ඇප්ලයි කළා ඔයාලට කියන්න. මම එක්සෑම්ස් ඉවර කරලා ඒ කියන්නේ මම සාමාන්‍ය ඉගෙන ගන්න කාලේ එක්සෑම්ස් ඉවර කරලා මේ හම්බෙන ටයිම් පීරියඩ් එක කියන්නේ ඕනම කෙනෙක් ඔයා වුණත් එක්සෑම්ස් ඉවරුනහම එක්සෑම් ඉවරයි දැන් පාඩම් කරන්න ඕනේ පොට් එක පැත්තකින් දාලා ඉමු කියලා ඉන්නේ. ඉතින් ඔන්න ඔය ටයිම් එකේදී තමයි මම ඔන්ලයින් earn කරන්න වගේම ගොඩක් ප්‍රොජෙක්ට් මැනේජ් කරන්න මේ වගේ දේවල් සෑහෙන්න ඉගෙන ගත්තේ. එතකොට මේ දේවල් අද වෙද්දි මගේ ඉන්කම්ස් ගන්න සෑහෙන පැති ගොඩක් මම වහගෙන ඉවරයි. ඉතින් ඒ විදිහට පැති ඒ වගේම ඒ පැති වලට යන්න ඕන අපිට ඕන කරන දේවල් අපි හදාගත්තේ නැත්නම් ඒ ෆ්‍රී ටයිම්ස් අරගෙන අපිට ආපහු කාලයක් එන්නේ නැහැ ඒ ෆ්‍රී ටයිම්ස් ආපහු හදාගන්න. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් ඔයා එඩිටර් කෙනෙක් හෝ ඔයා ඉගෙන ගන්න කෙනෙක් හෝ නැත්නම් ඔයා මේ විදි වර්ක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක් ඔයාට ෆ්‍රී ටයිම් එකක් හදාගන්න. මේ ෆ්‍රී ටයිම් එක හදාගන්න පුළුවන් කියලා මම දන්නවා ඔයාට ෆ්‍රී ටයිම් එකකුත් තියෙනවා. මේකට ඔයා අනවශ්‍ය විදිහට නිදහසට කාරණා තියලා ඔයාගේ නිදහස් කාලය ඔයාට ඕන විදිහට ඔයාට ගත කරන්න පුළුවන්. හැබැයි ඒක රවට්ට ගන්න ඔයාවමයි. ඒක නිසා ඔයාගේ ෆ්‍රී ටයිම් එකට වැදගත් දේවල් ඔයාට ඇප්ලයි කරගන්න. මේක තමයි ඔයාට දෙන්න තියෙන දෙවනි පුරුද්ද. ඉතින් මේ පුරුද්ද තියාගන්න. මේ පුරුද්ද තියනවා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම අවුරුදු 10කින් දෙයක් ඇචීව් කරන්න තියෙනවා. මේ අවුරුදු 10න් ඇචීව් කරන්න ඕන දේ අවුරුදු 2-3ක්ම ආපස්සරේ. හරිද? ඕක තමයි දෙවෙනි පුරුද්ද. ඉතින් අපි තුන්වෙනි හැබිට් එක මොකක්ද කියලා දැන් ඉක්මනටම බලමු. මේ තුන්වෙනි හැබිට් එක ඔයා දුප්පතෙක් ඉඳලා දුප්පතෙක් වෙන්න උනත් නැත්නම් ඔයා පෝසතෙක් වෙලා ඉඳලා ඔයා ඒ පෝසත්කමේ රැඳෙන්න නැති වෙන්නත් හේතුවක් වෙනවා. මොකක්ද මේ හැබිට් එක? මේ හැබිට් එක තමයි ඔයා හොයන සල්ලි ඔයා හරියට ඉන්වෙස්ට් කරන්න ඕනේ කියන එක. ඉතින් මේක පුරුද්දකටත් වඩා මම කලින් කිව්වා වගේම ඇටිටියුඩ් විදිහට අපිට මේවා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා පුරුද්දක් හදාගන්න ඕනේ. ඔයාගේ සල්ලි හරියට ඔයා බේදම් කරන්න. ඉතින් මේක කෙටියෙන්ම කිව්වොත් ඔයාගේ සල්ලි ඔයා හරියට ඉන්වෙස්ට් කරන්න පුරුද්දක් හදාගන්න ඕනේ. ඉතින් ඒකට ඔයා අනිවාර්යෙන්ම ඔයාට හම්බෙනවා කියමුකෝ ඔයා එක්ක වැඩ කරන කෙනෙක් නැත්නම් ඉන්ටර්න් ඉන්න කෙනෙක් කියලා හිතමුකෝ. නැත්නම් ඔයා මේ වෙද්දි ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාට අඩුම හම්බෙන පොකට් මනි තියෙනවානේ. මේ පොකට් මනි වල ඉඳලා ඔයාට ගෙදරින් ඔයාට හිට මෙහෙට යන්න දෙන සල්ලි හිටන් තියෙනවානේ. මේ හැම දෙයක්ම මම මේ දැන් ඉඳලම හරි ප්ලෑන් එකකට අනුව හදාගන්න. ඔයාට මෙතනදී මේක සෑහෙන්න වැදගත් දෙයක් විදිහට නොපෙනෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඔයා සෑහෙන්න ලොකු ගාණක ඉන්කම් එකක් ගන්න කෙනෙක් නම් ඔයාට හිතෙන්න පුළුවන් මම සෑහෙන්න හොයනවා. ඉතින් මම වියදම් කරාම මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් වියදම් කරන එකේ ප්‍රශ්නයක් නෑ. ඒකට අපි තව පැසිව් ඉන්කම් 2-3ක් හදාගන්න විදිහේ ඉන්වෙස්ට්මන්ට් කිහිපයක් හදලා තියෙනවා නම් ඉතින් මම ඒක තව සරල කරලා ඔයාට කියන්න. හිතන්න ඔයා එඩිටර් කෙනෙක් කියලා. ඔයා එඩිටර් කෙනෙක් නම් ඔයා එඩිටර් කෙනෙක් විදියට ඔයාගේ හම්බෙන සැලරි එකක් තියෙනවා කියලා අපි හිතමුකෝ. එතකොට සාමාන්‍ය අපි 50000 කියලා ගමු. මෙන්න මේ 50000ම ඔයා හැම මාසෙම වියදම් කරනවා නම් ඔයා හිතලා බලන්න ඔයා හොයන ගාන හරි විදිහට ඔයා ඉන්වෙස්ට් කරලා තියෙනවද කියලා. දැන් මේ 50000න් ඔයා 50000ම අපව ඉන්වෙස්ට් කරලා ඔයා එඩිටින් ගණයි. එතකොට ඔයාට එඩිටින් වලට අදාළ කරන තව දේවල් වලටයි ඔයා ඉන්වෙස්ට් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතෙන්ද ඔයා ඉන්වෙස්ට් කරලා තියෙන්නේ ඔයාගේ ඒ අදාළ කරන ඉන්කම් එකක් ගන්න තැනටම තව ඉන්කම් එක වැඩි කරගන්නමයි. හැබැයි ඔයා ඒ විදිහට නැතුව මෙතන ඔයා 50000ක් හම්බෙනවා. ඔයාගේ තියෙන කම්පියුටර් එකත් එච්චරම හොඳ කම්පියුටර් එකක් නෙවෙයි. හැබැයි ওই 50000න් ඔයා සාමාන්‍ය පාටි දානවා. ඔයාගේ දේවල් තව පොඩි දේවල් කරනවා. දුක් ගන්නවා. මෙන්න මේ වගේ දේවල් වලට ඔයා ඉන්වෙස්ට් කරලා ඔයාගේ අර වෙල්ත් එකක් ගොඩනගා ගන්න තියෙන තැන ඔයා පොඩි නැති කරගන්නව නම් ඔයාට සෑහෙන්න රිස්ක් එකක් තියෙනවා. ඔයාගේ ඉන්කම් පාර්ට් එකක් නැති වෙන. ඉන්කම් පාර්ට් එක නැති වෙන විතරක් නෙවෙයි. ඔයාට එතනින් එහාට දියුණුවක් හදාගන්න බැරි වෙන්නත් මේක සෑහෙන්න ලොකු දෙයක්. ඉතින් ඔයා පුළුවන් තරමක්
මුලින්ම ඔයාට පඩියක් හම්බෙච්ච දවසේ ඉඳලම හැමදේම ප්ලෑන් කරන්න. ඒ කියන්නේ ඔයාට සැලරි එකක් එනවනේ සැලරි එක එන දවසේ ඉඳලම හැමදේම ප්ලෑන් කරන්න. ඔයාට ඉතුරු කරන්න ඕන දේවල්, ඒ වගේම එමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න. මේ එමර්ජන්සි ෆන්ඩ්ස් මේ දේවල් ගැන මම අද කතා කරන්නේ නැහැ. මේව ගැන ලොකුට කතා කරන්න ඕනේ නම් ඔයාට පුළුවන් සම්පූර්ණයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ එමර්ජන්සි ෆන්ඩ්ස් කියන්නේ මොනවද? කොහොමද හරියටම මනි මැනේජ් කරගන්නේ? මෙන්න මේව ගැන වැඩිපුර ඉගෙන ගන්න ඕන. පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම නැති වුණත් තව එක්ස්පර්ට්ලා කිහිප දෙනෙක්ව දාලා හරි මම මේක ගැන ඔයාලට සම්පූර්ණයෙන්ම කියලා දෙන්න. ඉතින් ඇත්තටම ඔයාගේ මනි මැනේජ්මන්ට් එක තමයි අංක 1 වෙන්නේ. මොකද ඔයාට මම ඔය කලින් කිව්ව හැබිට්ස් දෙකම තිබිලා. හිතන්න ඔයා පළවෙනි ස්ටෙප් එකක් තිබ්බ ඕන්න. ඒ වගේම ඔයාට ඊට පස්සේ ඔයාට ෆ්‍රී ටයිම් එකේ ඉගෙන ගන්නත් පුළුවන් වුණා. ඔයා ඉගෙනත් ගන්නවා. හැබැයි ඔයා ගාව තියෙන සල්ලි ඔයාට මැනේජ් කරගන්න බැරි නම් හරියට ඒව හරියට ඉන්වෙස්ට් කරන්න බැරි නම් ඔයාට දියුණුවක් තිබ්බත් ඒ දියුණුව ලොකු කාලයක් තියෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරියට ඉන්වෙස්ට් කරන්න ඉගෙන ගන්න. මේක ඔයා පළවෙනිම හදා ගන්න ඕනේ. මේක හදා ගන්න පුළුවන් ක්‍රමය තමයි ඔයා පුළුවන් තරම YouTube එකේම හොයන්න කොහොමද හරියට මනි මැනේජ්මන්ට් කරගන්න. ඒ වගේම තව සාර්ථක මිනිස්සුන්ගේ ගොඩක් කතාබහවල් තියෙනවා YouTube එකේම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් සාමාන්‍යයෙන්ම පොඩ්කාස්ට් වගේ තියෙන ඒවා බලන්න පුළුවන් තරම් බලලා ඒ වගේ තියෙන ඇඩ්වයිස් ටික ගන්න. හරිද? ඉතින් ඒක තමයි ඔයා තුන්වෙනියටම හදා ගන්න ඕන පුරුද්ද. තුන්වෙනි පුරුද්ද තමයි මම කලින් කිව්වා වගේම හරියට ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. මේක නාස්ති කරන්නේ නැතුව. හරිද? ඒ පුරුද්ද නැත්තම් ඔයාට දිනුනොත් ඒ දිනුන නම් පවත්ව ගන්න වෙන්නේ නැහැ. ඉතින් අපි ඊළඟ පුරුද්දට දැන් යනවා. ඔයා හතරවෙනියට ඔයා ඇප්ලයි කරගන්න ඕන පුරුද්ද දැන් මම කියන්නම්. ඉතින් වීඩියෝ අන්තිමේට මම ඔයාලට කිව්වේ එකයි ගොඩක්ම වැදගත් දේවල් තියෙනවා කියලා. මේ හතරවෙනි පුරුද්ද තමයි ඔයා අවොයිඩ් කරන්න ඕනේ පුළුවන් තරම් නෙගටිවිටි එක. ඉතින් මේක මොකක්ද කියලා මම දැන් සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න. හිතන්න මම සාමාන්‍යයෙන් ඔය ඔන්ලයින් earn කරන්න පටන් ගත්ත දවස් තියෙනවනේ. මෙන්න මේ දවස්වල සාමාන්‍යයෙන් මට සෑහෙන්න නෙගටිවිටි එකක් ආවා. එතකොට මම මේ ඔන්ලයින් earn කරන්න පටන් ගත්තී ඒ ලෙවල් සුත් කරන ගමන් හිටියේ. එතකොට ගෙදරින් වගේම සෑහෙන වටපිටාවෙන් ගෙදරින්ටත් වඩා ගෙදරින් අත්‍තරම සෑහෙන සපෝට් එකක් හම්බ වුණා. ඊටත් වඩා වටපිටාවෙන් සෑහෙන නෙගටිව් දේවල් මට මෙතනදී බලා ගන්න පුළුවන් වුණා. ඉතින් කොට දෙනෙක් කිව්වා මොකක්ද ඔය කරන්නේ? මොකක්ද මේ YouTube එකට දාන්නේ? කියන්නේ දන්න පිරිස කිව්වා ඔය සල්ලි හම්බෙනවද? අපි ඒ කියන්නේ එයාලා මං ගැන කතා කරා සෑහෙන්න ටිකක් අවතක්සේරු විදිහට කතා කරා. A levels කරගන්න පුළුවන් වේදෝකින් වගේ කතා කරා. ඉතින් ඒකත් එක්ක මම මගේ පාත් එක මම එතනින් ගලව ගත්තා නම් ඒ වගේම මම මේක ඉස්සරහට කන්ටිනියු කරේ නැත්නම් අද මේ විදිහට කතා කරන්න කෙනෙක් වගේම ඒ සමහර කලාවට මට ඒ වගේ නෙගටිව් දේවල් කියපු කට්ටියට උදව් කරන්න කෙනෙකුත් අද මේ වෙද්දි නැති වෙන්න තිබ්බා. හරිද? ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් තරම් අවොයිඩ් කරන්න නෙගටිව් දේවල්. ඔයා වෙනස් දෙයක් කරන්න හදනවා නම් ඒ වගේම ඔයාට ටිකක් ඉක්මනට දියුණු වෙන්න ඕනේ නම් මම දන්නවා ඔයා වෙනස් දේවල් කරන්න හදන්නේ අනිත් කට්ටිය යන රාමුවේ යන්නේ නැහැ. ඔයාගේ යාළුවෝ වෙන තැනක වෙන දෙයක් කරද්දී ඔයා මහන්සි වෙනවා වෙන්න පුළුවන් ඔය ගෝල් එකට යන්න. ඉතින් එහෙම මහන්සි වෙනවා කියන්නේ වැරදිද? නෑ. ඔයා වැරදි නෑ. ඔයා ඔන්න යන්න හදන්නේ ඔයාගේ ගෝල් එකට ඒකට ඕන අඩිතාලම ඔයා තියන්නේ. එතකොට ඔයා පුළුවන් තරමක් යාළුවෝ කිව්වොත් එහෙම දැන් එන්නේ නෑනේ. පාටි එකට එන්නේ නෑ. එතකොට ට්‍රිප් එකක් යන්න එන්නේ නෑ. එයාලගේ නෙගටිව් දේවල් අවොයිඩ් කරන්න. පුළුවන් තරම් අවොයිඩ් කරන්න. මොකද ඔයා දන්නවා ඔයාගේ ගෝල් එකට තමයි ඔයා ફોකස් කරන්නේ. ඔයාගේ ගෝල් එකට ફોකස් කරන්න. පුළුවන් තරමක් ફોකස් කරන්න. එතකොට ඔයාට හතරවෙනි මේ දුන්න හැබිට් එක විදියට වක් කරන්න ඕනේ. මොකක්ද? ඒ නෙගටිව් දේවල් ගණන් ගන්න එපා. ඔයා ගැන මිනිස්සු සෑහෙන්න හිතනවා ඇති. මිනිස්සු මං ගැන මම පිරිමි ළමයෙක් නම කොල්ලෙක් නම් ඔයා කිසිම යාළුවෙක් ගන්දුනක් තියාගන්න නැති වෙද්දී යාලා නිකන් ඔයාව කපනවා කියලා ඔයාට හිතනවා නම් එහෙම හිතනවා ඇති කියලා ඔයා හිතනවා නම් ඒ හිතන දේ තමයි මේ අවොයිඩ් කරන්න කියන්නේ. ඒ වගේම තව කට්ටිය ඔයා ගැන මෙහෙම හිතයි ඒක නිසා මට මේ දේ කරන්න බැරි වෙයි කියලා හිතනවා නම් අන්න ඒ දේ තමයි මේ අවොයිඩ් කරන්න කියන්නේ. මේ දේ අවොයිඩ් කරන්න. මේ දේ අවොයිඩ් කරේ නැත්තම් ඔයාට ඔයාගේ අවුරුදු 5කින් 3කින් ගන්න පුළුවන් ඇචීව්මන්ට් එකක් තව අවුරුදු 2-3ක් ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ඉතින් ඒක නිසා ඒක ඔයා නැති කරගන්න ඕනේ. මේක තමයි ඔයාට ඕන කරන හොඳම පුරුද්දක්. ඉතින් මේක ගත්තොත් ඔයා අනිවාර්යෙන් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ වගේම සාමාන්‍ය අවුරුදු 20 වගේ වෙච්ච ගමම්ම වගේ කෙනෙක් නම් මේක ඔයා අනිවාර්යෙන්ම හදා ගන්න ඕන පුරුද්දක්. මොකද මටත් මේ දේ තිබ්බා. මමත් හිතුවා අනික් කට්ටිය මං ගැන කොහොම හිතයිද? තව කට්ටිය මං ගැන මොනවා හිතයිද? තව කෙනෙක් මට දෙයක් කිව්ව රිදෙයිද? මෙහෙම දේවල් මම සෑහෙන්න හිතුවා. හැබැයි අපි කොච්චර හොඳ දේවල් කරත් අපි කොච්චර හොඳ දෙයකට මුලින්ම අඩියක් තිබ්බත් අපිට ගල් ගහන මිනිස්සු හැමතැනම ඉන්නවා. ඉතින් ඒක නිසා නෙගටිව් දේවල් අවොයිඩ් කරලා ඉස්සරහට යන්න. ඉතින් මේක තමයි ඔයාලට දෙන හතරවෙනි ටිප්ස් එක. ඉතින් පස්වෙනි දේ මොකක්ද කියලා දැන් අපි බලමු. මේ පස්වෙනි දේ නැත්තම් මේ පස්වෙනි ඇටිටියුඩ් එක නැත්තම් මේ පස්වෙනි පුරුද්ද ඔයා ඇප්ලයි කරගන්න එක ඔයාට ගොඩක් ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේක තමයි කරන්න අමාරුම දේ වෙන්නේ මට සාමාන්‍යයෙන්. එතකොට ඔයාටත් මෙහෙම වෙයි කියලා මං හිතනවා. මොකක්ද මේ පුරුද්ද? ඒක තමයි පටන් ගන්න දෙයක් දිගටම කන්ටිනියු කරන්න ඕනේ කියන දේ. ඔයා මම කලින් කිව්ව හැම දෙයක්ම කරත් මේක ඇටිටියුඩ් එකක් විතර ගන්නත් පුළුවන් මම මේ කියන දේ.
කියන්නේ දෙයක් පටන් ගන්න මේක දිගටම කන්ටිනියු කරන එක. මේක පුරුද්දක් විතර ගන්නත් පුළුවන්. හරිද? මේක ඇටිටියුඩ් වගේම පුරුද්දක් කියලා දෙකෙන්ම මම අඳුන්වන්න හේතුවක් දැන් කියන්න. මේක ඇටිටියුඩ් එකක් වෙන්නේ ඔයාට සාමාන්‍යයෙන් දෙයක් කරන්න ඕනේ කරනවා කියලා මොකක් හරි මානසිකත්වයක ඉන්නවනම් මේක හැම වෙලෙම මතක් තියාගන්න. ඒ කියන්නේ මම මේ දේ කරනවා මේක දිගටම කරනවා කියලා ඇටිටියුඩ් එකක් විතර අපිට තියාගන්න පුළුවන්. ඒ වගේම අපි කරන හැම දෙයකටම හිතනවා ඉගෙනත් ගන්නවා. ඒ වගේම මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට එඩිට් එකක් කරනවා. මෙන්න මේ වගේ ගොඩක් දේවල් කරනවා නම් මේක පුරුද්දක් විතර තියෙද්දි ඔයයි හැමදේම කන්ටිනියස්ලි කරනවා. ඒක නිසා තමයි මම මේක පුරුද්දක් වගේම ඇටිටියුඩ් එකක් විදියට දෙවිදිහටම හඳුන්වන්නේ. හරි. එතකොට දෙයක් පටන් ගන්න මේ දිගටම කරන දේ කොච්චර වැදගත්ද කියනවනම් මම YouTube පටන් ගත්තාන් පස්සේ මට ඒ කියන්නේ YouTube channel එක පටන් ගත්තට පස්සේ YouTube එකෙන් කිසිම income එකක් මුල් කාලේ ආවේ නැහැ. මුල් ඔය විශ්වාස කරලා ඉඳන් මුල් අවුරුදු දෙකක් වගේ වෙනකම් කිසිම income එකක් මම අරන් තිබ්බේ නැහැ. මට සාමාන්‍ය monetization on කරගන්න ගියා සාමාන්‍ය මාස 12ක් වගේ. ඒ කියන්නේ අවුරුද්දක් විතර ගියා. ඒකට monetization on කරගත්තට පස්සේ සාමාන්‍ය මට කිසිම income එකක් අවුරුද්දක් විතර යනකම් ආවේ නැහැ. දැන් ඔයා හයි සාමාන්‍ය AdSense වලින් income එකක් එනවනේ කියලා. AdSense income එකක් ආවා. AdSense income එක සාමාන්‍ය $100 එකතු වුණාට පස්සෙත් මගේ AdSense වල මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මට මතක විදියට මට ආවේ නැහැ වෙරිෆිකේෂන් කෝඩ් එක. මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ් එකේ නැති ප්‍රශ්නයත් එක්ක මට සල්ලි කිසිම දෙයක් ගන්න බැරි වුණා. එතකොට මම කොයිම වෙලාවකත් මම පටන් ගත්ත දේ මම මගින් නතර කරේ නෑ. මම දිගටම කන්ටිනියු කරා. මට ඇත්තටම සල්ලි වලටත් වඩා ගොඩක් ඕන උනේ ටිකක් මගේ තිබ්බ ගෝල්යක් මට ටිකක් මිනිස්සු අතරට ටිකක් මට ජනප්‍රිය වෙන්න වගේ පොඩි අදහසක් තිබ්බේ. ඉතින් මම දන්නවා මම තාම ජනප්‍රිය නෑ බට් මගේ ඉන්න ෆලෝ බේස් එකත් එක්ක ඒ මිනිස්සු අතර මම ඉන්නවා කියන එක මට සෑහෙන්න වටිනවා. හරිද? ඉතින් ගන්න. ඒක නිසා පළවෙනි දේ වගේම මේක පස්වෙනි දේත් වෙන්නේ ඔන්න ඕක නිසාමයි මේක දිගටම කරන්න ඕනේ. ඒ කියන්නේ කරන ඕනම දෙයක්වත් දිගටම කරන්න ඕනේ. මේක පුරුද්දක් කරගන්න. මෙතෙන්ද ඔයා මොන දේ පටන් ගත්තත් ඔයා සාමාන්‍යයෙන් মালටි ටාස්කින් කරන්න පටන් ගත්තත් නැත්නම් එක ගෝල් එකකින් එක ගෝල් එකකට මූව් වෙන්න පටන් ගත්තත් ඔයා අනිවාර්යෙන්ම මෙතනදී ඔයා ඒ දේට සෑහෙන්න ෆෝකස් කරන්න. ඒ වගේම ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න. එක දිගට කන්ටිනියස්ලි ඔයා පටන් ගන්න දේ ඔයා දිගටම කරන් යන්න ඕනේ. ඉතින් තව දෙයක් මම ඔයාලට මෙතනදී බෝනස් ටිප් එකක් විදිහට කියන්න. සාමාන්‍යයෙන් මම মালටි ටාස්කින් කරන කෙනෙක් නෙවෙයි. මම ගෝල් එකකින් ගෝල් එකකට වගේ මූව් වෙන කෙනෙක්. ඒ කියන්නේ මෙතනදී মালටි ටාස්කින් කරන දේ ගොඩක් දෙනෙක්ට හරියන්න පුළුවන්. හැබැයි හැමෝටම හරියන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න ඔයා මොකක් හරි දෙයක් පටන් ගන්නවා. මේ පටන් ගන්න දේ සම්පූර්ණ සක්සස් කරාට පස්සේ තව දෙයකට මූව් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒකට ඔයා වැඩියෙන්ම ફોකස් කරනවා නම් මේක තමයි එක ගෝල් එකකින් ගෝල් එකට යනවා කියන්නේ. ඉතින් ඒක තමයි මාත් සාමාන්‍යයෙන් කරන්නේ. මම YouTube channel එක පටන් ගන්නවා. මේක යම්තාක් දුරකට එනකන් YouTube වලට විතරක් සෑහෙන ફોකස් කරලා YouTube ගැන ඉගෙන ගත්තා. එතකොට මට ඒක ගැන සමාහෙන්න ආසාවක් ඇති වුණා. මෙතනින් පස්සේ මම යම් මට්ටමකට ආවට පස්සේ මම තව ප්‍රොජෙක්ට් මැනේජ් කරන්න ඒ වගේම තව මාකටිං වැඩවලට වගේ සෑහෙන්න ફોකස් කරලා ඒ වගේ පැත්තක් දැන් බලාගෙන යනවා. ඊට පස්සේ තව මම ඊළඟට තියෙන ගෝල්ස් වලට මූව් වෙනවා. ඉතින් එහෙම තමයි මගේ මම කරන්නේ. එතකොට মালටි ටාස්කින් කියන දේ හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා හැමදේම එකවර බදා ගන්න එපා. ඔයාට හරියන්නේ කොයි විදිහද කියලා හිතලා බලලා වැඩ පටන් ගන්න. ඉතින් මේ පුරුදු ටික ඔයා ජීවිතේට එකතු කරගෙන බලන්න. මම හිතනවා ඔයාට සෑහෙන්න ලොකු දියුණුවක් ගන්න පුළුවන් වෙයි. ඔයාගේ අවුරුදු 10කින් ඔයාගේ ළඟට එන්න තියෙන දේවල් අවුරුදු 2-3කින්වත් අඩුම ඉස්සරහට ගන්න පුළුවන් වෙයි. ඔයා මේ දේවල් ටික හරියට ඇප්ලයි කරොත් මිට වඩා තව ඕන තරම් දේවල් තියෙනවා. ඔයාට පුරුදු වෙන්න වගේම ඇටිටියුඩ් විතර එකතු කරගන්න ඕන. ඉතින් ඒව ගැනත් ඉස්සරහට වීඩියෝස් අරන් එන්න ඕන නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එක ඕපන්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මම හිතනවා මේක ඔයාලට සෑහෙන්න වැදගත් වෙයි කියලා. ඉතින් සෑහෙන්න අපි දකින වීඩියෝස් වලට වඩා මේ වගේ වීඩියෝ එක ඔයාට තියෙන වැදගත්කම මොකක්ද කියලා ඔයාට දැන් තේරෙනවා ඇති. මොකද මම දන්නවා දැන් ඔයාට දියුණු වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන් මේ දේවල් ෆලෝ කරනවා. මේ දේවල් ෆලෝ කරලා ඔයා ගේමක් ගහයි තව අවුරුදු 2-3ක් යද්දි. මේක මට 100%ක්ම ෂුවර්. ඉතින් දිගටම වීඩියෝස් බලන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන්ම රික්වෙස්ට් කරලා මැසේජ් එකක් දාන්න. මට පුළුවන් හැම වෙලේම වීඩියෝස් අරන් එන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක මෙච්චර එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.